දෙන්න ගෝව මල් ටිකක් කපාගෙන ඊට පස්සේ මම ගෝව මල් වල වටේ තියෙන ගෝව කොළ ටිකක් කපා ගත්තා. ඒකටම තක්කාලි අවු මිරිස් වගේ එකතු කරලා ඒ ටිකත් කපාගෙන ඊළඟට මම පතෝලයි කොසටේ දාලා කිරට හින්දන්න හැදුවේ. ඒ ටිකත් ඉක්මනට කරලා කපා ගත්තා. කොසට දාලා ඉඳුවම ගොඩක් රසයිනේ. ඒ විදිහට තමයි හදාගන්න හැදුවේ. බැදීගෙන එනකොට ගෝමල් ටිකත් එකතු කරගන්නවා. ගෝවකල තක්කාලි මේ ඔක්කොම දාලා ඊට පස්සේ ටෙම්පරාදු කරගෙන අපි ඒකට කෑලි මිරිස් ලුණු කහ ටිකක් එකතු කරගන්නවා. තව මම ඒකට කුණු සුටියකුත් එකතු කරා. ඊට පස්සේ කොසටයි පතවල එකයි දාලා කහයි උළුහල් කිරි එකතු කරලා රම්ප කරපිංච දාලා හොඳට මිශ්‍ර කරලා තැම්බෙන්න හරිනවා. මෙහෙම තමයි ඉතින් උදේ කෑම වේල හදාගත්තේ. සුදු බත් තම්බාගත් මුං ඇට මං හදාගත්ත එළවලු දෙකත් එක්ක උදේ ආහාරය ගත්තා. අතුරුපසට පොඩි දොඩම් ගෙඩියක් එකතු කරගත්තා.